රයිට් එහෙනම් සුබ දවසක් වේවා ජය වේවා. අද ඔයගොල්ලන්ට මම කියලා දෙන්නම් දැන් ඔයගොල්ලන්ගේ බලන්න දැන් මේ තියෙන ඩිස්කවරි 100 බයික් එකක්. මේකේ දෝෂය ඇවිල්ලා මේ හෙඩ් එක ඩිම් එක වැඩ කරන්නේ නැහැ. සිග්නල් ලයිට් එහෙම ඔක්කොම වැඩ ඒ මවුලක් නැහැ. රයිට් ඉතින් මේ හෙඩ් එක ඩිම් එක වැඩ ගන්න නැති පස්සේ පාස් එක වැඩ යාළුවනේ රයිට්. ඔන්න ඔයාලා මේ පාස් එක ඉන්ඩිකේට් කරනවා. ඉතින් අපි ඒකට බලන්න ඕන ප්‍රධාන වශයෙන්ම ගොඩක් බහුලම දෝෂයක් තමයි මේ මෙන්න මෙතන තියෙන බැරල් පියුස් එකක් වයර් හනස් එකේ ආයි තියෙනවා මෙතන හෙඩ්ලයිට් රිලේ එකක් මේ බයික් එකේ රයිට් අපිට චෙක් කරගන්න පුළුවන් මේව ලේසියෙන්ම චෙක් කරගන්න පුළුවන් මෙන්න මේ සුදු පාට ක්ලිප් එක ගලවලා වයර් එකක් ගහගත්තාම රයිට් අපි බලමු රිලේ එකේ දෝෂයක්ද තියෙන්නේ කියලා රයිට් ඉතින් මෙන්න මේ විදිහට මේ සුදු පාට ක්ලිප් එකට විතරක් ඕගොල්ලෝ ගහ ගන්න. රයිට් මේ තියෙන්නේ මේ වයර් එක අපි ගහලා තියෙන විදිහ. රයිට්. ඉතින් නිල් පාට ක්ලිප් එක තිබුණාට කමක් නැහැ ප්‍රශ්නයක් නැහැ. රයිට් ඉතින් මෙතන බැරල් ෆියුස් එක අනිවාර්යෙන් හොත් අත්තේ තියෙන්න ඕනේ මේ චෙක් කරගන්න. මම දැන් ඔයගොල්ලන්ට පේනවා දියාලුනේ පාකින් ආවා. රයිට්. පාකින් ලයිට් වැඩ. රයිට් අපි බලමු දැන් රයිට් ඩිම් එක වැඩ යාළුවනේ මෙන්න හෙඩ් එක රයිට් ඔන්නෝමයි ඒ වගේ ලෙඩක් ආවොත් ඔයගොල්ලන්ගේ බයිසිකලේ හදාගන්නේ ඉතින් මේ රිලේ එක දාගන්න මෙහෙමයි රිලේ එක චෙක් කරන්නේ අපි රයිට් දැන් මේ රිලේ එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ රයිට් මේ රිලේ එක සාමාන්‍යයෙන් මේකේ ඔරිජිනල් කම්පැනි එකක් නම් සාමාන්‍යයෙන් 3000ක් වගේ පැනලා ඇති. රයිට් එහෙනම් බොහොම ස්තුතියි ජය වේවා. ඔයගොල්ලන්ට හදිස්සියකදී වැදගත් වෙයි කියලා මම හිතනවා මේ වීඩියෝ එක දැන් ඔයගොල්ලන්ට මකක කොහේ හරි කරදරයක් වුණාත් ඔයගොල්ලන්ට මේ විදියට රැයකට ඔයගොල්ලන්ගේ ගමන ය아가න්න පුළුවන්. මේ වයර් කෑල්ල ගැහුවා එකේ මේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේක හොඳට ගහගන්න හිර වෙන්න. ඉතින් මේ රිලේ එක ඩැමේජ් නම් දාගන්න. රයිට් එහෙනම් බොහොම ස්තුතියි ජය වේවා සුබ දවසක් ඔක්කොටම